ඔයාලා දන්නවාද ලෝකයේ බලවත්ම මාධ්‍ය ව්‍යාපාරිකව සහ ධානපතිනිය කවුද කියලා? ඒ තමයි ඕප්‍රා වින්ෆ්‍රේ. ඇගේ කතාව පටන් ගන්නේ අන්ත දරිද්‍රතාවය සහ දැඩි අත්දැකීම් මැදයි. ඒත් ඕප්‍රා නැවතුනේ නැහැ. ඇය තුළ තිබූ නොනවතින ධෛර්යය සහ සේවය කිරීමේ කැමැත්ත නිසාම ඇය මාධ්‍ය ශේෂත්‍රයට පිවිසෙනවා 1986දී. ඇය පටන් ගත්තේ ද ඕප්‍රා වින්ෆ්‍රේ ෂෝ කියන ඉතිහාසයේ සන්ධිස්ථානයක් කියන රූපවාහිනී වැඩසටහනේ. Someone coming down. Here we go. එය රූපවාහිනී ඉතිහාසයේ සන්ධිස්ථානයක් වුණා. කතා වැඩසටහන් රැජින උන ඇය එතනින් නතර වුණේ නැහැ. මුළු ලෝකයේම ප්‍රථම කළු ජාතික කාන්තා මිලියන පතිනිය බවට පත් වුණා. මේ හැම සාර්ථකත්වයම ඇය යොදවන්නේ අනුන්ට උදව් කරන්න. ඒ වගේම අධ්‍යාපනය, පුණ්‍ය කටයුතු මෙවැනි දේවල් වෙනුවෙන් ඇය කරන සමාජ සේවය අතිවිශාලයි. දැන් හොඳින් අහන්න. ඕප්‍රා කියනවා ඔබට අවශ්‍ය දේ ලැබෙනතුරු නොනැවතී සටන් කරන්නලු. ඉතින් ඔබටත් පුළුවන් මේ දෛවයේ දිනුමේ වීරවරියගේ කතාව වගේ තවත් ගුඩ් නිවුස් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා.